මල්ලි මොකද අද ඔෆිස් එක පැත්තේ? නෑ අයියේ මං ටවුන් එකට යන ගමන් නිකන් අයියා මතක් වුණා ඒකින්ද මං පොඩ්ඩක් බලලා යන්න කියලා ආවා. එහෙමද? මං ඒත් බැලුවා මොකක් හරි හදිසියක්වත්ද කියලා. නෑ අයියේ මේ ඉතින් කොහමද මේ ටිකේ අයියා කොහෙවත් ගියේම නැද්ද? නෑ මල්ලි කොහේ යන්නද ඉතින්? ගියා කියන්නේ මම ඊයේ ගියා ටවුන් එක පැත්තේ ගියා. මට මාර වැඩක් නුනේ. ඇයි අයියේ මොකද්ද උනේ? නෑ මල්ලි එහෙම මේකක් නෙමෙයි පොලිසියෙන් ඊයේ අල්ලගෙන මට පොලිසිය මහත්තයා ෆයින් එකක් ගැහුවානේ. අයියාට මෙහෙම කකුල උස්සලා පයින් ගැහුවද? නෑ මල්ලි ඒ පයින් ගැහුවා නෙමෙයි. මට ෆයින් එකක් ගැහුවා. ඒ කියන්නේ දඩයක් ගැහුවා කියලා කියන්නේ. මං ඒත් බැලුවා අයියාට පොලිසියෙන් පයින් ගැහුවද කියලා. එහෙනම් ඉතින් ඒ කවුලක් නෑනේ. අයියා දඩේ ගෙව්වද ඉතින්? ඕ මල්ලි ඒක නම් පොඩි දඩයක්. මං ඒක ගෙවලා දැම්මා. මේ තව දෙයක් ඔයාලට කියන්න තියෙනවා මල්ලි. ඔයාගේ ඉංග්‍රීසි දැනුම නම් හොඳටම මදි ඈ. එහෙම වෙන්න විදියක් නෑනේ අයියේ. මම ඉස්කෝලේ යන කාලේ හොඳට ඉංග්‍රීසි කතා කරනවා. අනිත් එක මම පන්තියේ 10 වෙනියා. එහෙමද? එතකොට මල්ලි පන්තියේ කී දෙනෙක් හිටියද? පන්තියේ අයියේ 10 දෙනෙක් හිටියා. එතකොට මල්ලි පන්ති අන්තිමේ යන්නේ. එහෙමත් එකක් නම් තියෙනවා නේද අයියේ? හරි මල්ලි මං දැන් ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයා මේකට උත්තර දෙන්නකෝ. හෝල්සේල් කියන්නේ මොකද්ද මල්ලි තේරුම? අයියෝ අයියේ ඔක මොකද්ද? හෝල්සේල් කියන්නේ හෝල් එක ඇතුලේ විකුණනවා. ඒ කියන්නේ ශාලාවක් ඇතුලේ විකුණනවා. ඒ මොකද්ද මල්ලි ඒකේ තේරුම? හෝල්සේල් කියන්නේ මල්ලි තොග කියන එක. ඒ කියන්නේ හෝල්සේල් ප්‍රයිස් කියන්නේ අපි තොග මිල. තේරුණාද? මං එහෙනම් අයියගෙන් ප්‍රශ්නයක් අහන්නද? ඔය තොග මිල කියන එකේ තේරුම දන්නවද අයියා? ඔව් මල්ලි තොග මිල කියන්නේ අපි එකපාර බඩු ගොඩාක් ගන්නකොට අපිට මිල අඩු කරලා දෙනවා. ඒක තමයි තොග මිල කියන්නේ. එහෙමත් එකක්ද අයියේ? මම දැනගෙන හිටියේ මේ අර තොග මිල කියන්නේ අර තොග මිල කියන්නේ අයියාගේ ඕන මිලට ඒගොල්ලෝ බඩු විකුණනවා. ඒ කියන්නේ තොග මිලට දෙනවා. අර අන්න එහෙම කියලා. එතකොට ඒක වැරදි නේද අයියේ? එතකොට තොග මිල කියන්නේ ඕකයි නේද? හරි අයියේ හරි. දැන් මට මල්ලිගේ සිංහලත් හදන්න වෙලා තියෙන්නේ. අයියෝ මල්ලි. හරි. දැන් මේ තව දෙයක් තියෙනවා. මම තව ඉංග්‍රීසි එක වචනයක් අහන්නම්කෝ බලන්න මේකට මට උත්තර දෙන්නකෝ. අන්ඩර්ටේක් කියන එකේ තේරුම කියන්නකෝ බලන්න මල්ලි. අන්ඩර්ටේක් කියන්නේ අයියේ කකුලෙන් ගන්නවා කියන එක. ඒ මොකද්ද මල්ලි? එහෙම එකක් නෙමෙයි මල්ලි. අන්ඩර්ටේක් කියන්නේ මොනවා හරි වැඩක් බාර ගන්නවට අපි කියනවා අන්ඩර්ටේක් කියලා. එහෙම කොහොමද අයියේ වෙන්නේ? අන්ඩර් කියන්නේ කකුල, ටේක් කියන්නේ ගන්නවා. ඉතින් කකුලෙන් ගන්නවා ඒකනේ. අපිට ඕන විදිහට ඉංග්‍රීසි හදන්න බෑ මල්ලි. මට ෆ්‍රී ටයිම් එකක් හම්බුනහම මම මල්ලිට කතා කරන්නම්. මම මල්ලිගේ ඉංග්‍රීසි ටික හදලා දෙන්නම්කෝ. හරි අයියේ, thank you එහෙනම්. මං ගිහින් එන්න.